ආයිබෝවන් හැමෝටම සුබම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා වසරේ සිදුවීමට නියමිත. ඒ කියන්නේ මේ ජූනි මාසයේ සිදුවීමට නියමිත විශේෂම සිකුරු මාරුවක් සම්බන්ධ පොදු පලාපල කතනය. ඉතින් 2025 6 වෙනි මාසයේ 29 වෙනිදා දවල් 2:10ට සිකුරු ග්‍රහතුමිය තමන්ගේම රාශියක් වන වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. වසරක කාල සීමාවකට පසුව. ඉතින් ජූලි මාසේ 26 වෙනිදා දක්වාම ඒ තුල ගෝචරය සිද්ධ කරනවා. ඒ මේ කෙටි කාලයක් තමයි. නමුත් අපි හැමෝටම ජීවිතයට වැඩි වශයෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ලෞකිකත්වය පිළිබඳ බොහෝමයක් කරුණු කාරණා ටිකක් පහසුවෙන් ඉස්තර සිද්ධ කර ගැනීමට හැකි කාලයක්. ඒ නිසාවෙන්මයි අද පලාපල කතනය අරගෙන එන්නටත් තීරණය කළේ. ඉතින් ලග්න 12ටම විෂ්ණු යෝගයත් ලග්න 6කටම මාලවී මහා පුරුෂ යෝගයත් ලග්න 3කට විපරිත රාජ යෝගයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් හැමෝම දන්නවා සිකුරු ග්‍රහතුමිය කියන්නේම ලෞකික සැපයට මූලිකත්වයක් අරගෙන අපේ ජීවිතවලට බලපෑම් කරන ග්‍රහතුමියක්. මෙම කාලයේ අපි හැමෝටම හැකියාව තියෙනවා උපරිම උනන්දුව උත්සාහයේ වීරිය ඇතිව කටයුතු කර ලෞකික සැපය බලවත් කර ගන්න. ඒ සඳහා උපරිම වූ විශ්ව ආශිර්වාදයක් මේ සිකුරු ග්‍රහතුමිය හරහා මෙම ග්‍රහ මාරුවත් සමග ඉස්මතු වෙනවා. ඉතින් එන්නම සමාජයේ ලෝකයේ දෙස බලද්දී නම් පිරිහීම අති විශාලයි. ඒ නිසා අපි හැමෝම සමාජයේ ලෝකයේ පසෙකලා අපිට පිටස්තර දේවල් හොයමින් කාලය නාස්ති කරනවට වඩා තනිව අපි අපේ ජීවිත කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයෙන් පවත්වා ගන්නට අපිට උපරිම උනන්දු උත්සාහය අරගෙන අපේ ජීවිතය හැකි උපරිමයෙන් සාර්ථක ලෙස පවත්වා ගැනීමට උත්සාහ කරමු. පිනෙන් කුසලයෙන් බලවත් වෙමු. හැමදේම කරන ගමන් ජීවිතය පිළිබඳ ධර්මානුකූල අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරමු. ඒක තමයි කළ යුතුම දේ. එවිට සමාජයේ ලෝකයේ කොතෙක් විෂම වුවත් අපිට සබා දහමේ විශ්වයේ ආශිර්වාදයේ රැකවරණය අනිවාර්යෙන්ම හිමි වෙනවාමයි. ඉතින් දැන් අපි බලමු මේසයේ සිට මීනිය දක්වා වූ ලග්න 12ට මෙම සුබදායක ගෝචරය කොහොමද ලග්නෙට බලපාන්නේ කියලා ඊට පෙර හැමදාමත් වගේ මතක් කරන්නම්. මේ තමයි ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක. තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කරන්න, subscribe කරන්න, දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. තරණීය වෘශ්චික ලග්න හිමි ඔබටත් ඔන්න විශේෂම කාල සීමාවක් තමයි මේ ග්‍රහ මාරුවත් එක්ක උදා වෙන කාලය. ජූනි 29 වෙනිදා සහ ජූලි 26 වෙනිදා දක්වා කාලය අති විශේෂයි. එහෙම කියන්න හේතුව තමයි වසරකට පසු ඔබගේ 7 වන භාවයට ලෞකික සැපයට මූලිකත්වයේ දරන සිකුරු ග්‍රහතුමිය ප්‍රවිෂ්ඨ වෙනවා. නිකන් නෙමෙයි මාලවී මහා පුරුෂ යෝගය සහ තවත් බලවත් යොම යෝගයක් වන විෂ්ණු යෝගයත් උදා කරගෙන. ඉතින් මේ කාල සීමාව අති විශේෂයි කිව්වේ අන්න ඒ නිසා උපතේදී සිකුරු ග්‍රහතුමිය ප්‍රබල අයට අති විශේෂයි. එසේ නොවන අයට උනත් සිකුරු ග්‍රහතුමිය ජන්ම පත්‍රය තුල කොතන කොහොම හිටියත් ඔබට මේ කාලය විශේෂයි. ඒක අනිවාර්යයෙන්ම සිතට අරගෙන මේ වාසනාවන්ත කාල සීමාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් මේ 7 වෙනි භාවයේ විශේෂයි ආදරය ප්‍රේමය කියන කාරණාවලට. විශේෂයි විවාහ ස්ථානය කියලා තමයි ජ්‍යොතිෂය හඳුන්වන්නේ. එහෙනම් ආදර බැඳීම් උපරිමෙන් ශක්තිමත් වෙන ඔබට උපරිමෙන් ආදරය භුක්ති විඳින්නට හැකි කාලයක්. ඒ නිසා යුග ජීවිතය තුල ආදර බැඳීම් සහකරුවා සහකාරිය තුල කෙනාගෙන් කෙනාට තියෙන අන්‍යෝන්‍ය රුචි අරුචිකම් ඒ කියන්නේ අන්‍යෝන්‍ය අවබෝධය බැඳීම හිතයිශී භාවය මේ සියල්ල උපරිමයෙන් වර්ධනය වෙලා ඉතාමත් සෞභාග්‍යමත් ආකාරයක් නිවස තුල පරිසරයේ ඇති වෙනවාමයි.
ප්‍රේම සම්බන්ධතා නැති වුණ වල ප්‍රශ්න පීඩා තිබුණාට ඒවා ඉවත් වෙලා තිබුණු ප්‍රේමය නැවතත් ශක්තිමත් විය හැකි සහ අලුතින් ඔබට හිතකර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙන කාලයක්. ඔබගේ ආත්මීය වශයෙන් ඔබට කල්යාණම මිත්‍ර බැඳීමක් ආයක. ඒ කියන්නේ දුක සැප සමව දරාගෙන ඔබට ශක්තියක් වෙන අන්න එවැනි සහකරුවේ සහකාරියක් ඔබට ආදරය පිණිස හෝ විවාහය පිණිස මුණ ගැහෙන්නට වැඩි ඉඩ කඩක් තියෙන ඉතාම වාසනාවන්ත කාලයක්. ඒ නිසා මේ කාලය තුල ඔබගේ තියෙන ආදරණීය බැඳීම් ශක්තිමත් කරගන්න, ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න, විවාහ ජීවිතය තුළ විවිධාකාර දේවල් තියෙනවා වෙන්නට පුළුවන්. සමහර අයට නීති ප්‍රශ්න ওই දේවල් සියල්ල විසඳාගෙන ඔබට ආදරය උපරිමයෙන් භුක්ති විඳින්නට හැකි පසුබිම නිර්මාණය කරගන්නට මේ කාලේ ඉතාමත් සුදුසුයි. අනිත් කාරණේ තමයි හවුලේ කරන කටයුතු. හොඳ හවුල්කරුවන් ඔබට අලුතින් එකතු කරගන්නට කරන හවුල් කටයුතු තුල සාර්ථක භාවය අත්දකින්නට ඔබ අත්සන් සබන්නට ගිවිසුම් අන්න එවැනි සාකච්ඡා පවත්වන්නට නව ආර්ථික ආදායම් මාර්ග වෙත නව ආයෝජනයන් වෙත යොමු වෙන්නට ඒ දේවල් සාකච්ඡා කරන්නට අලුත් දේවල් සොයා යන්නට මේ සඳහා හවුලේ කරන සියලුම කටයුතු වලට කරගෙන දේවල් වලට වගේම අලුතින් ආරම්භයන් ගන්නටත් මේ කාලය අති විශේෂයි. නිරත ශාස්ත්‍රයේ කුමක් වුවත් ඒ තුල ඔබ අඩියක් හෝ පියවරෙන් පියවරට අඩියක් හරි ඉහළට ඔසවා තබා ගන්නට හැකි වෙනවාමයි. අනිත් කාරණය ඔබ තුල රූප ස්වභාව ආකර්ශනීය භාවය ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වෙනවා. ඒ නිසාවෙන්ම විරුද්ධ පාර්ශවයන්ගේ ආකර්ෂණයට ඔබ නතු වේවි. ඔබ තුල හිතයි කියන්නේ අනුන්ගේ දුක දැකලා දුක හඳුනාගෙන දුකට පිහිට වෙන ස්වභාවය මානසික ගුණාංග ඉතා ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වලටත් විශේෂයි. කලා අංශ, දේශපාලන, සමාජ සේවා කටයුතු, ක්‍රීඩා කටයුතු, ගද්‍යකරණය, පද්‍යකරණය, කාව්‍යකරණය, සංචාරක සේවා ආශ්‍රිත ව්‍යාපාර, අත්කම් නිර්මාණ, ආහාර, ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය විවිධ විසිතුරු දේවල් ආශ්‍රිත කරන කටයුතු, වගා ගොවිතැන් මේ සියල්ලටම අලුත් ආරම්භයක් ගන්නට සහ කරගෙන යන කටයුතු තව දුරටත් වැඩි දියුණු කරගන්නට මේ කාලය ඉතා විශේෂයි. අනිත් කාරණේ තමයි හැම කෙනෙක්ටම මේ කාලය විශේෂයි. Taman සතු ඒ කියන්නේ ධන වාසනා උපරිම ඉස්මතු වෙනවානේ. ඉතින් ලොතරැයි වාසනා වගේම විවිධ අංශයන් වල ඔබගේ වාසනාව උරඟා බලන්නට ඉතාම හොඳයි. ඒ දේවල් කරන ගමන් ඔබට හැකියාව තියෙන ඔබ සතු විශේෂතා හඳුනාගෙන ඒ විශේෂතාත් ආර්ථික ධන ආකර්ෂණීය සඳහා යොදා ගන්න. ඒ කියන්නේ ඔබට ආර්ථික ඔය වටිනාකමක් ඔබගේ හැකියාවට පළපුරුද්දට දක්ෂතාවයට එකතු කරගන්නටත් මෙවැනි කාල සීමා ඉතා විශේෂයි. ඉතින් ඔබට හැකියාව තියෙනවා වෙන්නට පුළුවන් ගද්‍යකරණයට, පද්‍ය. ඉතින් ඔබට පුළුවන් පොතක් ලියන්න. නැත්තම් තිර පිටපතක්. ඔය වගේ. නැත්තම් YouTube channel එකක් ආරා. යුම් පියුම් වලට දක්ෂ නම් ඔබට හැකියාව තියෙන එවැනි දෙයක් කරන්නට. ඔය page එකක් හදාගන්න. ඉතින් ඔය ආදී වශයෙන් ඔබගේ හැකියා නිර්මාණ හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඔබට පුළුවන් page එකක් හදාගෙන අලුත් සේවාදායකයන් එකතු කරගන්න ඔය ආදී වශයෙන් හැමෝම කෙනෙක් ළඟම විශේෂ දක්ෂතාවයක් හැකියාවක් තියෙනවාමයි. ඒක හැම කෙනෙක්ටම පොදු දෙයක්. ඒ නිසා ඔබගේ හැකියාව දක්ෂතාවය හඳුනා ගන්න. මොකද ඔබගේ ජීවිතයේ අයිතිකාරයා ඔබමයි. ඒ නිසා හැම කෙනෙක්ටම ජීවත් වෙන්නට හැකි ආකාරයෙන් විශේෂ හැකියාවක් දක්ෂතාවයක් තියෙනවාමයි. Taman කුමන තරාතිරමක හිටියත්. ඒ නිසා මේ හැකියාව දක්ෂතාවය ඔබමයි හඳුනාගත යුතු වන්නේ. ඒකට වටිනාකමක් එකතු කරගන්නට හැකියාව තියෙන්නේත් ඔබටමයි. එහෙනම් උපරිමයෙන් ක්‍රියාත්මක වෙන ඔබ සතු විශේෂතා හඳුනා ගන්න ඒ වාට වටිනාකමක් එකතු කරගන්නට හැකි නිවැරදි ක්‍රියාත්මක වීමකට යොමු වෙන්න. ඉතින් මේ කරුණු කාරණා දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් සිටින ආදරණීය වෘශ්චික ලග්න ඔබටත් එසේමයි. ඉතින් පසුගිය මේ කාලයේ පැවති යුද්ධමය වාතාවරණයන් පැවති රටවල සිටියා නම් යම් වෘශ්චික ලග්නායෙක් එවැනි අයට පැවති බාධා පීඩා චකිතය මේ සියල්ලත් මේ සිකුරු ග්‍රහතුමියගේ
බලවත් වීමෙන් පහ වෙලා යනවා කියන විශ්වාසය ඇති කරගන්න. ඔබට හිතකර පරිසරයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා කියන විශ්වාසය ඇතිව කටයුතු කරන්න. එය එසේම වේවා කියා මමත් මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුතින් ඔබ දැන් ගොඩක් අයගේ සිහිනයක් තමයි තමන්ටම කියන නිවසක්, තමන්ගේම වාහනයක්, තමන්ගේම ව්‍යාපාරයක්, ඔන්න ඔය දේවල්. මේ සිහින වලට සිහින සැබෑවක් කරගන්නට හැකි ආකාරයේ වාසනාවන්ත කාලයක් තමයි මේ කාලය. ඔබට සිතේ මේ දවස් කීපයට ওই දේවල් කරගන්න පුළුවන්ද කියලා. එහෙම නෑ. හැම හොඳ දෙයක්ම හැම නරක දෙයක්ම වෙන්න මහා ලොකු කාල අපේ ජීවිතවලට අවශ්‍ය නැහැ. හරිම කෙටි ඔබ හොඳට හිතලා බලන්න. හරිම මේ සමහරලාට මිනිත්තු කිහිපයක් වෙන්නටත් පුළුවන්. හොඳම දේවල් සහ නරකම දේවල් වෙන්නට යන්නේ හරිම තප්පර කිහිපයක් වැනි කාල සීමා. ඒ නිසා මේ කාල සීමාව ජීවිතේට හොඳම දේවල් විය හැකි කෙටි කාලයක්. මාසයකට ආසන්න කාල සීමාව. ඒතකොට හැම තප්පරයක්ම මගේ ජීවිතේට හොඳම දේවල් වෙනවා කියන විශ්වාසය ඇතිව කටයුතු කර අනිවාර්යයෙන්ම ඔබට හැකි වෙනවා ඒ වාසනාව ඔබේ ජීවිතයට ස්පර්ශ කරලා භුක්ති විඳින්නට හැකි ආකාරයෙන් ජීවිතයට එකතු කර ගන්නට. ඉතින් නිතරම පින් කුසල් කරමින් කුසලියත් බලවත් කර ගන්නට ඒ දේ හරිම පහසුවෙන් කරගන්නට පුළුවන්. මොකද ඒගොල්ලන්ට මේ විශ්වය ඉතාම ශනිකව අහුම්කම් දෙන නිසා. ඉතින් නොපෙනෙන ලෝකයේ පේන ලෝකයට වඩා අති විශාලයි. ඉතින් මේ නොපෙනෙන ලෝකයේ සියුම් සුබ තැන් ස්පර්ශ කරන්නට හැකි වෙනවා කුසලිය බලවත් අයට. ඉතා පහසුවෙන්. ඉතින් නොපෙනෙන කර්ම ශක්තිය සුබ අසුබ ලෙසින් අපිත් එක්ක හැම මොහොතකම ක්‍රියාත්මකයි. ඒකට අපේ මනසින් ඒ සුබ අසුබ කර්ම ශක්තිය ස්පර්ශ කරන්නට හැකි වෙන කෙනාට තමයි ජීවිතේ ජය ගන්නට පහසු. ඉතින් මේ කරුණු කාරණා සිතට අරගන්න දැන් ප්‍රශ්න හදා ගන්නට එපා. ජන්ම පත්‍රය තුල සිකුරු මෙතන මෙයත් එක්ක යෝග වෙලා මෙන්න මේ දෘෂ්ටි වලට ලක් වෙලා මේ මහදශා මේ අතුරු දශා මට මොකක් වෙයිද ඒව එපා. පොදුවේ හොඳයි කියනවනේ. එහෙනම් ආදරණීය ඔබ සිතට ගත යුතු මනසට දිය යුතු පණිවිඩය තමයි පොදුවේ හොඳයිලු. එහෙනම් මටත් කොහොම හරි යම් ප්‍රතිශතයකින් හරි හොඳක් කරගන්නට අනිවාර්යෙන්ම පුළුවන්මයි. ඕක තමයි හිතට ගන්න ඕනේ. ඒ අරගෙන ඔබගේ උනන්දු උත්සාහය උපරිමයෙන් යොදවලා මේ කාල සීමාවේ ඒ සුබ ඵල ජීවිතයට එකතු කරගන්නට උනන්දු උත්සාහ ගන්න. ඒක තමයි කළ යුතු. එහෙමනම් ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කාල සීමාව එක මොහොතක්වත් අපිට යවන්නට එපා. වසරකට පසු තමයි ඔබට මේ වාසනාව උදා වෙන්නේ. එහෙමනම් සියලුම දෙනාට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.